නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සදහවත් පින්වතුනි, උතුම් භාග්‍යතුන් වහන්සේගේ ගුණ සාගරයෙන් ස්වල්පයක් ඔබට දේශනා කරන්නටයි මේ සූදානම් වන්නේ. භාග්‍යතුන් වහන්සේ මහා පුණ්‍යවන්තයි පින්වතුනි. භාග්‍යතුන් වහන්සේගේ ගුණ සැවුර පිළිබඳව ත්‍රිපිටකයේ පුරාම දකින්නට පුළුවන්කම තියෙනවා. දීඝනිකායේ ලක්ෂණ සූත්‍රයේ ඇසුරින් දෙවනි ලක්ෂණය පාදතලේසු චක්ක ලක්ෂණ. පින්වතුනි, උද්වේග උත්‍රාස කියන ධර්මතාවය තමයි අපි පැහැදිලි කරේ. උද්වේග කියන ලකුණ අපි මීට පෙර සඳහන් කළා. උත්‍රාස කියලා කියන්නේ පින්වත්නි, මනුෂ්‍යයන්ට යක්ෂයන්ගෙන් වන උවදුරු. පින්වතුනි, යක්ෂයෝ කියන පිරිස මේ ලංකා භූමියේ අතීතයේ හිටියා. වර්තමානයේ යක්ෂයෝ ඉන්නවා. යක්ෂයන් පිළිබඳව මහා වංශයේ සඳහන් වෙනවා. යක්ෂයන්ගෙන් වන උවදුරු පිළිබඳව රතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. යක්ෂයෝ කියලා කියන්නේ මහා ඊර්දිමත් පිරිසක්, මිනිසුන්ට උවදුරු සිද්ධ කරන පිරිසක්, අහසින් ගමන් කළ හැකි, මිනිසුන් ඝාතනය කළ හැකි පිරිසක් තමයි යක්ෂයෝ කියලා කියන්නේ. පින්වතුනි, උත්‍රාස කියන්නේ මොකක්ද? උත්‍රාස කියන්නේ අමනුෂ්‍යයන්ගෙන් වන උවදුරු බෝසතාණන් වහන්සේ දුරු කළා. යක්ෂයින්ගෙන්, පිශාචයින්ගෙන්, මිනිමස් කන අයගෙන් මිනිසයන්ට වෙන බය, උවදුරු විපත් දුරු කරලා දුන්නා. මේ අනුරාධපුරේ ගමක් තියෙනවා, සාල්ලියපුර කියන ඒ ප්‍රදේශයට වෙන්න. එහි මාසයක් වගේ කාලයක් තුල 30කට වඩා මිනිසුන් ඝාතනය කළා. දවසකට එක කාන්තාව බැගින්. මේ විදිහට කාන්තාවන් 60ක් වගේ ප්‍රමාණයක් ඝාතනය කළ තියෙනවා දින කිහිපයක් තුල. අමනුෂ්‍ය උවදුරක් නිසා. ඒ හේතුව නිසා ඒ ගම අත්හැරලා ගියා පින්වත්නි. ඔය පානියන් කඩවල කියන ප්‍රදේශය. ගම අත්හැරලා ගියා. මීට අවුරුදු 60-70කට පෙර තමයි ඒ සිදුවීම වුනේ. ඉතින් අමනුෂ්‍යයන්ට එහෙම කරදර කරන්නට පුළුවන් ඒ ආකාරයට මිනිසයන්ට. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පින්වතුනි මිනිසයන්ව ආරක්ෂා කළා. කාන්තාවන්, පිරිමින්, ළමයින්, තරුණයන්, වැඩිහිටියන් අමනුෂ්‍යයන්ගෙන් වන උවදුරු වලින් ආරක්ෂා කරලා දුන්නා. පින්වත්නි, මනුෂ්‍ය උවදුරු විතරක් නෙවෙයි, අමනුෂ්‍ය උවදුරු. ඇතැම් අවස්ථාවල පොළොවාසී දෙවියන් පවා භික්ෂූන්ට කරදර කරපු අවස්ථා තියෙනවා. මනුෂ්‍යයන්ට කරදර කරපු අවස්ථාවන් තියෙනවා. භයානක වේශයන්ගෙන ඊටාම දුර්ගන්ධයන් වහනය කරලා ඒ ප්‍රදේශවලින් ඒ භික්ෂූන් මිනිසුන් පළවා හැරීමට කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඒ ඇතැම් ඉඩම් වල ගෙවල් හදද්දී අමනුෂ්‍යව කරදර කරනවා. එතන ගෙවල් හදන්න දෙන්නේ නැහැ. අමනුෂ්‍යයෝ තින්නවා මේ පොළොවට අධිපතිකම් කියන. මිනිස්සු විතරක් නෙවෙයි, අමනුෂ්‍යයෝ තින්නවා. පොළොවට අධිපතිකම් කියනවා. ගෙවල් වලට අධිපතිකම් කියනවා. අපි දන්න ගෙදරක අල්ලපු ගෙදර මියගිය විනිසුරුවරයෙක් කොණ්ඩේ වවාගෙන තමයි අමනුෂ්‍යයා ඉන්නේ. අමනුෂ්‍යෙක් වෙලා රැවුල වවාගෙන අල්ලපු ගෙදරට එනවා. අල්ලපු ගෙදර අපි දන්නා කියන තරුණ දුවක් පවුලක් ඉන්නවා. ඒ දුව දිහා බලාගෙන ඉන්නවා ඇවිල්ලා. දුව දිහා බලාගෙන ඉඳලා බය කරනවා. ගෙදර අය බය කරනවා. ගෙදර අය ලෙඩ කරනවා.
ඉතින් ක්ෂණයකින් උණ රෝගය හදන්නට පුළුවන් කම මේ අමනුෂ්‍යයන්ට තියෙනවා. ඒකට අමනුෂ්‍ය උවදුර දැනුත් තියෙනවා. ඉතින් සමහර මනුෂ්‍යයන් ඉන්නවා මේ අමනුෂ්‍ය උවදුර දුරු කිරීමට දක්ෂතා තියෙන. ඒතර අමනුෂ්‍යයන්ගෙන් වෙන උවදුරු දුරු කරලා දීම බෝසත් කාර්යයක් පින්වතුනි. ඒ කාර්යය ගොඩාක් සිද්ධ කළාම බහුල වශයෙන් සිද්ධ කළාම පින් සිද්ධ වෙනවා. ටිකක් කලත් පින් සිද්ධ වෙනවා. ගොඩාක් කළොත් බොහෝ විපුල ආනිසංස ලැබෙනවා. බෝසතාණන් වහන්සේ මේ උත්‍රාස කියන ධර්මතාවය යක්ෂයින්ගෙන් වන උවදුරු දුරු කළා. කොහොමද? ඈතට පේන කන්දක් වගේ බොහෝ කොට ඒ කුසල කර්මය සිද්ධ කළා. ඈතට පේන කඳු සමූහයක් වගේ ඒ පුණ්‍ය කර්මය සිද්ධ කළා. මිනිස්යන්ට වෙන උවදුරු යක්ෂයෝ විසින් අමනුෂ්‍යයන් විසින් මිනිස්යෝ ලෙඩ කරන්න පුළුවන්. බය කරන්න පුළුවන්. නොමරා මරන්නට පුළුවන්. ගෙවල් වල දියුණුවට බාධා කරන්න පුළුවන්. වෙලහෙළඳාම් වල දියුණුවට බාධා කරන්නට පුළුවන්. අන්න ඒ බඳු අවස්ථාවන්ගෙන් මිනිස්යන්ව ආරක්ෂා කළා පින්වතුනි. මේ කර්මය බෝසතාණන් වහන්සේ මේ කර්මය ගොඩාක් කළ නිසා ලැබුණු ආනිසංසය තමයි රජ කෙනෙක් වීමට හේතු වුණා. සක්විති රජ වීමට හේතු වුණා. සක්විති රජ වුණත් මහා පිරිවර ලබන්නට එය හේතුවක් වුණා. බුදු වුණාම මොනවද ලබන්නේ? බුදු වුණාම පින්වත්නි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මහා පිරිවර ලබනවා. දිව්‍ය පිරිස, බ්‍රහ්ම පිරිස ලබනවා. නාග පිරිස, නාගයෝ කියලා මහා එරිදිමත් පිරිසක් ඉන්නවා. නාග පිරිස ලබනවා. යක්ෂ පිරිවර ලබනවා. ඒ කුමක් නිසාද? උත්‍රාස වලින් අමනුෂ්‍යයන්ගෙන් වන උවදුරු වලින් ජනතාව ආරක්ෂා කිරීමේ බෝසත් ගුණය නිසා පින්වත්නි පිරිවර ලබන්න හේතු වුණා. ඒ විතරක් නෙමෙයි පිරිවර සහිතව දන් දුන්නා. දන් දෙනකොට පිරිස එක්ක එකතු වෙලා දන් දෙන්න ඕන. ඒ වගේම පින්වතුනි සිවුරු දන් දෙනව නම් සිවුරු පඳු පෙවීමට අවශ්‍ය ඒ පඳු වර්ග දන් දෙනවා. පාවහන් දෙනව නම් පාවහන් ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ඒ කවර සහිතව අනිකුත් අංග සහිතව දන් දෙනවා. ඉතින් මෙහෙම දන් දීමත් හේතු වෙනවා පිරිවර සම්පත් ලබන්න. මිනිස්යන්ගෙන් වන උවදුරු වලින් සමාජය ආරක්ෂා කිරීම, යක්ෂයින්ගෙන් වන උවදුරු වලින් සමාජය ආරක්ෂා කිරීම, පිරිවර සහිතව දන් දීම කියන කාරණා තුන නිසා තමයි පින්වතුනි පාද තලේසු චක්ක ලක්ෂණං කියන ඒ ලකුණ බෝසතාණන් වහන්සේට ලැබුණේ. උතුම් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.